මේ වීඩියෝ එක කරන්න එක හේතුවක් තියෙනවා. මට මේ ළඟදී මම පොඩි කාලේ ආශ්‍රය කරපු දෙන්නෙක් හම්බුණා. ඇත්තටම කිව්වොත් අයියා කෙනෙකුයි අක්කා කෙනෙකුයි. ඉතින් මේ දෙන්නා බයෝ කරපු දෙන්නෙක්. ඒ වගේම බයොලොජි රිලේටඩ් ඩිග්‍රීස් කරපු දෙන්නෙක්. එක්කෙනෙක් බයෝමෙඩිකල් සයන්ස් කරේ. ඉතින් ඇත්තටම මේ දෙන්නා ඇහුවා දැන් මගේ මොනවද කරන්න හයි ස්ටඩීස් විස්තර. ඉතින් එතනදී මම බයෝමෙඩිකල් සයන්ස් කරාම එක්කෙනෙක් කිව්වා අපෝ බයෝමෙඩිකල් සයන්ස්ද කීයටවත් කරන්න එපා ජොබ් නන් නැහැ කියලා. ඒ අතර අනිත් එක්කෙනා කිව්වා මල්ලි බයෝමෙඩිකල් සයන්ස් කරන්න හොඳ ෆීල්ඩ් එකක් තාම ඉමර්ජිං ෆීල්ඩ් එකක් ලෝකෙට අලුත් ඒ හින්දා ඔයාලට හොඳ ගේමක් ගහගන්න පුළුවන් බයෝමෙඩිකල් සයන්ස් කරන්න කියලා. ඉතින් මේ දේ ඔයාලට ජීවිතේ වෙලා ඇති. සමහරු කියනවා මේ ඩිග්‍රී එක කරපු අයම කියනවා බයෝමෙඩිකල් සයන්ස් නම් කරන්න එපා කරාට වැඩක් නැහැ ජොබ් නැහැ. ඒ අතර බයෝමෙඩිකල් සයන්ස් කරලා හොඳ ජොබ් එකක් කරලා එහෙම නැත්නම් පිටරට ගිහලා මාස්ටර්යක් කරලා හොඳ තැනක ඉන්න කෙනෙක් කියන්න පුළුවන් බයෝමෙඩිකල් සයන්ස් කරන්න බය නැතුව ඔයාලට ගොඩ යන්න පුළුවන් කියලා. ඉතින් මේ විදිහට සමහර පිරිසක් බයෝමෙඩිකල් සයන්ස් නැත්නම් වෙන මොකක් හරි සයන්ස් ඩිග්‍රී එකක් කරලා ජොබ් නැතුව ඉන්නත් ඒ වගේම සමහර පිරිසක් එකම ඩිග්‍රී එක කරලා හොඳ ප්ලේස් එකක ඉන්නත්, ඒ කියන්නේ හොඳ පොසිෂන් එකක ඉන්නත් හේතු වෙන දේවල් මේ වීඩියෝ එකේදී මම අද ඔයාලට කියලා දෙන්නම්. ඉතින් ඇත්තටම බයෝමෙඩිකල් සයන්ස් කියන නම අහපු ගමන් නිකන් ඔළුවට යනවානේ මේක නම් හොඳ ප්‍රොෆෙෂනල් ඩිග්‍රී එකක් වෙන්න ඇති, හොඳ සේෆ්ටි ඩිග්‍රී එකක්, කෙලිම ජොබ් එකකට යන්න පුළුවන්, ජොබ් එකක් නම් ගැරන්ටි. ඒ වගේ අයිඩියා එක ඔළුවට එනවනේ. ඇත්තටම ඒ ලෙවල් කරලා ඉන්න ළමෙක්ට ওই අයිඩියා එක ඔළුවට එනවා. ඉතින් ඇත්තටම අපේ දෙමව්පියෝ පවා සමහරලාට මේ දේවල් ගැන දැනුවත් නැහැනේ. ඒකෙන් ඉතින් එන්රෝල් වෙලා වැඩේ කරගෙන යනවා. හැබැයි බයෝමෙඩිකල් සයන්ස් කියන්නේත් සාමාන්‍ය සයන්ස් ඩිග්‍රියක්. එතකොට ඔයාලා කල්පනා කරලා බලන්න ටීවී එකේ කොච්චර යනවද උපාධියක් අරගෙන එහෙම නැත්නම් ග්‍රැජුවේට් වෙලා ජොබ්ස් නැතුව ඉන්න අයගේ ඔය කැම්පේන්ස් උද්ඝෝෂණ කරන දේවල් අනම්මන ඒවා කොච්චර තියෙනවද? ඉතින් ඒ වගේම තමයි බයෝමෙඩිකල් සයන්ස් කියන්නේත් ඔයාට 100% ගැරන්ට් කරන්නේ නැහැ මේක කරා කියලා ජොබ් එකක් හම්බ වෙනවා කියලා. ඉතින් ඔයාව අඬ ගහලා කවුරුවත් ජොබ් එකක් දෙන්නේ නැහැ. ඔයා දැනගන්න ඕනේ ජොබ් එකක් විසින් ඔයාව හොයාගෙන යන තැනට ප්‍රොෆයිල් එක අප්ඩේට් කරගන්න, අප්ග්‍රේඩ් කරගන්න. ඉතින් ඒ හින්දා මේ වීඩියෝ එකේදී මම දැන් කියලා දෙන්නම් පොයින්ට්ස් 7ක්. ඉතින් මේ පොයින්ට්ස් 7 තමයි ගොඩක් දුරට අර ජොබ් එකක් කරන සහ නොකරන කියන කට්ටියව දෙකට බෙදන්නේ. ඉතින් පළවෙනි පොයින්ට් එක තමයි over rely on the title of the degree. ඉතින් මේක තමයි මම කලිනුත් කිව්වේ ඩිග්‍රී එකේ නම මත මාර විදිහට ඕගොල්ලෝ ඩිපෙන්ඩ් වෙනවා. ඕගොල්ලෝ හිතනවා බයෝමෙඩිකල් සයන්ස් කරා කියන්නේ අනිවාර්යෙන් ජොබ් එක ෂුවර්. ඒ වගේම ඔයාලා තේරුම් ගන්න ඕනේ බයෝමෙඩිකල් සයන්ස් කියන්නේ සර්ටිෆිකේට් බේස් ඩිග්‍රී එකක් නෙමෙයි. මේකෙදි ලැබ් වර්ක් ගොඩක් තියෙනවා. ඉතින් කැම්පස් එක ඇතුළේදීම අපිට එච්චර ප්‍රැක්ටිකල් සහ ලැබ් වර්ක් තියෙනවා නම් සොසයිටි එකට ගියාම ඔයාලා ජොබ් මාකට් එකට ගියාම ඕගොල්ලොන්ට ජස්ට් සර්ටිෆිකේට් එක විතරක් තියෙනවා නම් ජොබ් එකක් හම්බෙන්නේ නැහැ. ඉතින් ඒක අහන්න දෙයක් නෙවෙයි, ඒක තමයි ඇත්ත. එතකොට එම්ප්ලොයර්ස්ලා ඒ කියන්නේ ඔය අපිට ජොබ්ස් ඔෆර් කරන ප්‍රයිවට් ඉන්ස්ටිටියුට්ස් වෙන්න පුළුවන්, කම්පැනිස් වෙන්න පුළුවන්, whatever. ඉතින් ඒගොල්ලෝ එක්ස්පෙක්ට් කරන්නේ හොඳ GP එකක් එක්ක සර්ටිෆිකේට් එකක් තියෙන කෙනෙක් විතරක් නෙමෙයි. ඒගොල්ලෝ බලනවා මෙයාගේ ලැබ් වර්ක් එක්ස්පීරියන්ස් එක කොහොමද? ඒ වගේම ඩේටා හැන්ඩ්ලින් කොහොමද? රිසර්ච් එක්ස්පෝෂර් එක කොහොමද? කමියුනිකේෂන් ස්කිල්ස් කොහොමද? මේ හැමදේම බලනවා ඔයාලට ජොබ් එකක් ඔෆර් කරන්න කලින්. ඒ හින්දා don't rely much on the degree title. දෙවෙනි පොයින්ට් එක තමයි no clear career detection early. ඉතින් මේක නම් ලොකු ප්‍රශ්නයක්. ඇත්තටම බයෝමෙඩිකල් සයන්ස් කරන්න ගියාම දැන් අපිට බ්‍රෝඩ් ඒරියා එකක් උගන්වනවානේ. ඇත්තටම කිව්වොත් එහෙම මෙතනදී උගන්වන්න නැති දෙයක් නැහැනේ. බයෝලොජි වල තියෙන ගොඩාක් කන්සෙප්ට් මෙතනදී උගන්වනවා. ඒතකොට හිමටොලොජි කියයි, ඉමුනොලොජි කියයි, ඇනටොමි කියයි, සෙල් බයෝලොජි කියයි, බයෝකෙමිස්ට්‍රි කියයි. ඊට පස්සේ ගොඩාක් ඒ විදිහට ෆීල්ඩ්ස් මෙතන තියෙනවානේ. ඒ හින්දා ස්පෙસિෆිකලි දැන් මෙඩිසින් කරන්න ගියා නම් අනිවාර්යෙන්ම මම ડોක්ටර් කෙනෙක් වෙන්න කියලා ඔළුවේ තියෙනවානේ. ඒ වගේ බයෝමෙඩිකල් සයන්ස් කරද්දී ඕගොල්ලන්ට ස්පෙસિෆික් ටාගට් එකක් නැහැ නේ. ඒක තමයි ඇත්ත. ඉතින් ඒ හින්දා ඕගොල්ලොන්ට ස්පෙસિෆික් ටාගට් එකක් හදා ගන්න ඕනේ. ඉතින් මේක හදාගන්න නැති ගොඩක් දෙනෙක් ෆයිනල් ඉයර් එකට ආවට පස්සේ තමන්ගේ এডুকেෂන් එක ඉවර කරනවා. හරියට කැරියර් ඩිරෙක්ෂන් එකක් තෝරගෙන නැහැ. ඉතින් මේක තමයි ඔගොල්ලොන්ට ජොබ්ස් තියෙන්න ජොබ්ස් නැති වෙන්න හේතු වෙන දෙවෙනි පොයින්ට් එක. ඒතකොට මෙතනදී ඔගොල්ලොන්ට ඔයාලගේ ස්ටඩීස් පටන් ගත්තට පස්සේනේ ඇත්තටම තේරෙන්නේ මේකෙන් යන්න පුළුවන් පැති මොනවද කියලා. ඒ හින්දා අඩුම සෙකන්ඩ් ඉයර් එකට එද්දිවත් ඔගොල්ලෝ ගෝල් එකක් හදා ගන්න ඕනේ. ඔගොල්ලෝ මෙන්න මේ සයිඩ් එකෙන් තමයි ඉස්සරහට යන්නේ කියලා. ඉතින් ඒ සයිට්ස් මොනවද කියලා කිව්වොත් එහෙනම් රිසර්ච් පැත්තේ යන්න පුළුවන්, ඉන්ඩස්ට්‍රි පැත්තේ යන්න පුළුවන්, ඇකඩීමියා පැත්තේ යන්න පුළුවන්. ඒ වගේ මෙඩිකල් ඇන්ඩ් ඩයග්නොස්ටික් කියන සයිඩ් එක තියෙනවා. ඉතින් මේ විදිහට ඔගොල්ලොන්ට ගැළපෙන ඔගොල්ලෝ කැමති ෆීල්ඩ් එක මුලින්ම හිතා ගන්න. ඒ කියන්නේ ඔයගොල්ලෝ ඒක ටාගට් එකක් විදිහට හදා ගන්න. ඊට පස්සේ
ඒ ඩිරෙක්ෂන් එකට අදාළ විදිහට qualifications හදාගන්න. ඉතින් තුන්වෙනි පොයින්ට් එක තමයි late exposure to practical work. මේකත් එක හේතුවක් ඔයගොල්ලෝ jobs කරන සහ job නොකරන ගණයට බෙදෙන්න. ඒ කියන්නේ දැන් අපිට ඇත්තරම කැම්පස් එක ඇතුළේදී ප්‍රැක්ටිකල්ස් තියෙනවානේ. සමහර කට්ටිය ඉන්නවා ප්‍රැක්ටිකල් වලට ගියාම දැන් අපිට හැම කෙනාට ප්‍රැක්ටිකල් කරන්න ගොඩක් ප්‍රයිවට් යුනිවර්සිටි වල ෆැසිලිටිස් නැහැ. එතකොට ඔයාලා හොඳට හොයලා බලන්න බැච් එකක් ඇතුලේ ප්‍රැක්ටිකල් සෙෂන් වලට ගියාම හැම සෙමෙස්ටර් එකකම ප්‍රැක්ටිකල් සෙෂන්ස් තියෙනවානේ ලැබ් එක ඇතුලේ. ඒ ගියාම එකම මිනිස්සයා නැත්තම් එකම කීප දෙනා 4 දෙනෙක් 5 දෙනෙක් කියමු. ඒ කීප දෙනා විතරයි ඒ ප්‍රැක්ටිකල්ස් කරන්නේ. ෆස්ට් සෙමෙස්ටර් එකේ අපි කියමු අපිට ජස්ට් මයික්‍රොස්කෝප් එක යූස් කරලා මොන හරි ප්‍රැක්ටිකල් එකක් කරන්න තියෙනවා. ස්පෙක්ට්‍රොමීටර් එක අඳුර ගන්න, ඇබ්සෝබර්ස් චෙක් කරන්න. ඔගේ පොඩි පොඩි දේවල් ටිකක් තියෙනවා. ඉතින් එතනදී ඔන්න ඉදිරිපත් වෙනවා තුන් දෙනෙක්. ඒ තුන් දෙනා ඒක කරනවා. සෙකන්ඩ් සෙමෙස්ටර් එකට යනවා මයික්‍රෝබයොලොජිකල් දේවල් තියෙනවා. හරිද? ABSC ප්ලේට් එකක් බලන්න නම් වැඩි ටිකක් තියෙනවා කල්චර් ප්ලේට් හදන්න. ඉතින් ඇත්තටම එතනදී අපි ගම බැච් එකේ 30ක් ඉන්නවා. අර තුන් දෙනා විතරයි අයත් වැඩ කරන්නේ. ෆයිනල් සෙමෙස්ටර් ඉන්න ළමයි ඉන්නවා අඩුම මයික්‍රෝ පිපට් එකකින් පිපට් කරලා එළියට ගන්නවත් දාන්නේ නැහැ සොලියුෂන් එකක්. ඉතින් මේක මාර ප්‍රශ්නයක්. ඉතින් මෙතනදී ඔයගොල්ලොන්ට වෙලා තියෙන්නේ ඔයගොල්ලෝ ලැබොරටරි එක්ස්පෝෂර් එක. එහෙම නැත්නම් ප්‍රැක්ටිකල් එක්ස්පෝෂර් එක මාරු විතර අඩුයි. ඒ වගේම ගොඩක් දුරට ප්‍රයිවට් යුනිවර්සිටි වල ටොප් අප් ඩිග්‍රී එකක් විදිහට තියෙන්නේ අපේ BSc එක. එතකොට ඔයගොල්ලොන්ට හයි ඩිප්ලෝමා එක ඉවර වෙලා BSc එක ටොප් අප් එකක් විදිහට එකපාර ඉවරුණු ගමන් පටන්ගෙන යන්නත් පුළුවන්. එහෙම නැත්නම් චුට්ටක් මාස 6ක විතර සෙමෙස්ටර් එක ස්කිප් කරලා කරගෙන යන්නත් පුළුවන්. ඉතින් කොහොම වුණත් ඔයගොල්ලන්ට මේ අතර මාස 3ක විතර පොඩි බ්‍රේක් එකක් එනවා. ඉතින් මේ පීරියඩ් එක යූස් කරන්න ඔයාලගේ ඉන්ටර්න් එක කරගන්න. ඒ වගේම ඔයගොල්ලන්ට රිසර්ච් ඇසිස්ටන්ට් කෙනෙක් විදිහට යන්න පුළුවන් නම් ගවර්න්මන්ට් යුනිවර්සිටි එකකට යන්න මාර වැලියබල්. මොකද ඔයගොල්ලෝ ජොබ් ෆීල්ඩ් එකට ගිහිල්ලා මුලින්ම ජොබ් එකකට ගියාට පස්සේ ඔයගොල්ලොන්ට BSc සේෆ්ටි කැබිනට් එක වැඩ කරන්න වෙනවා. හරිද? බයෝ සේෆ්ටි කැබිනට් එක වැඩ කරන්න වෙනවා. ඉතින් එතකොට බයෝ සේෆ්ටි කැබිනට් එක මුලින්ම ගිහිල්ලා අල්ලන්නේ ඔයගොල්ලෝ ජොබ් එකේදී නම්. හරිද? මේක ඔන් කරගන්නේ කොහොමද? අනම්මන කිසිම දෙයක් දාන්නේ නැත්තම්. එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවානේ. ඇත්තටම අර ඉන්ටර්න් එකක් කරද්දී එහෙම නැත්නම් රිසර්ච් ඇසිස්ටන්ට් කෙනෙක් විතර වැඩ කරද්දී මේ දේවල් වලට ඔයගොල්ලෝ එක්ස්පෝස් වෙනවා. ඉතින් මේ දේ හරියට කරගන්න ඔයගොල්ලෝගේ ප්‍රැක්ටිකල් එක්ස්පෝෂර් එක ඩිග්‍රී එක ඉවර වෙනකන් කරන්න බලාගෙන ඉන්න එපා. ඩිග්‍රී එක අතරේ අනිවාර්යයෙන්ම මේ දේවල් කරගන්න, ඉන්ටර්න් එකට යන්න. එහෙම නැත්නම් අපිට සල්ලි ගෙවලා කරන්න පුළුවන් කෝසස් තියෙනවා. ඔයාලා මම කලින් වීඩියෝස් වලත් කියලා ඇති මොලිකියුලර් පැත්තට වෙනම කෝසස් තියෙනවා. දැන් නැනෝ ටෙක්නොලොජි එකටත් වෙනම ස්ලින් ටෙක් එක තියෙනවා. ඒ විදිහට ඔයගොල්ලන්ට කරගන්න පුළුවන් දේවල් අනිවාර්යයෙන්ම ඩිග්‍රී එක ඉවර වෙන්න කලින් කරගන්න. ඉතින් මේ තුන්වෙනි පොයින්ට් එකත් එක්කම සම්බන්ධ වෙන පොයින්ට් එකක් තමයි මේ හතරවෙනි පොයින්ට් එක weak CV. CV කියන්නේ මොකක්ද කියලා ඔයගොල්ලෝ දන්නවනේ. ඉස්සර නම් කියේ බයෝ ඩේටා එකක් කියලා දැන් නම් කියන්නේ CV එකක් කියලා. ඉතින් ඇත්තටම සමහර අයගේ CV තියෙනවා මම දැකලා තියෙනවා. ඒගොල්ලෝගේ CV ගත්තට පස්සේ තියෙන්නේ ඒගොල්ලෝගේ නම තියෙනවා, ගම තියෙනවා, ඇඩ්‍රස් එක තියෙනවා, ඒ විස්තර ටෙලිෆෝන් නම්බර් ඒ ටික තියෙනවා. ඊට පස්සේ ගියපු ඉස්කෝලේ තියෙනවා, ඉස්කෝලෙන් ගත්ත රිසල්ට් එක තියෙනවා, ඒ ලෙවල් වල රිසල්ට් ටික තියෙනවා. ඊට පස්සේ ඩිග්‍රී එකක් කරා නම් ඩිග්‍රී එක තියෙනවා, ජෙනරල් පාස්ද, ඩිස්ටින්ක්ෂන්ද, මෙරිට්ද ඕවා ටික තියෙනවා. ඊට පස්සේ ලොකු හැල්ලක් ලියලා තියෙනවා AI වලින් ජෙනරේට් කරලා අර කෝස් වර්ක් මේ කෝස් වර්ක් අර මම ඉස්සරහට තියෙනවා. හැබැයි කිසිම සර්ටිෆිකේට් එකක් නැහැ, කිසිම ප්‍රූෆ් කරන්න දෙයක් නැහැ. කරපු ෂෝට් කෝස් එකක් නැහැ, ඉන්ටර්න් එකක් නැහැ, මේ කිසි දෙයක් නැහැ. ඉතින් මේ විදිහේ CV එකක් ජොබ් ඉන්ටර්විව් එකට ආවට පස්සේ ඒක රිජෙක්ට් වෙන්න තියෙන සම්භාවිතාවය ඉතාම වැඩි. ඒ වගේම මේ CVත් එක්ක තව CV එනවා. ඒ වල සර්ටිෆිකේට් කෝස් කරපු ඩීටේල්ස් තියෙනවා. එතකොට ෂෝට් කෝසස් කරපු, ඔන්ලයින් කෝසස් කරපු සර්ටිෆිකේට් තියෙනවා. මම කියන්නේ මේ BSc එකට අමතරව හරි මේ බයෝමෙඩිකල් සයන්ස් වලට අදාළයි. BSc ඩිග්‍රී එකට අමතරව මේ දේවල් කරලා තියෙනවා. ඒ වගේම ඉන්ටර්න් එකක් කරලා තියෙනවා. තව රිසර්ච් ඇසිස්ටන්ට් කෙනෙක් විතර වැඩ කරලා තියෙනවා. ඒ වගේම තව ලැබොරටරිස් වල අපි කියමු සල්ලි ගෙවලා ඒ විදිහට කරලා තියෙනවා. ඉතින් මේ විදිහට ප්‍රැක්ටිකල් එක්ස්පෝෂර් එක, ඒ වගේම කමියුනිකේෂන් පැත්ත, තව ඔන්ලයින් කෝසස් මේ නොලෙජ් එක සියලු දේම තියෙන CV තියෙනවා. ඒ වගේම අර විදිහට ඉස්කෝලේ ගියපු විස්තර ටිකයි, එහෙම විස්තර කීපයක් දාපු CVත් තියෙනවා. ඉතින් තේරුම් ගන්න මේ weak CV එකක් කියන්නේ ඔයගොල්ලෝගේ ජොබ් එකෙන් ඔයාලව රිජෙක්ට් වෙන්න, ඉන්ටර්විව් එකටවත් ගේන්න නැති වෙන තත්ත්වයකටපත් වෙන්න පුළුවන් හේතුවක්. ඒ හින්දා CV එක හරියට හදාගන්න ඔයගොල්ලෝ ඔන්ලයින් කෝසස්, ෂෝට් කෝසස්, නැත්නම් වර්ක්ෂොප්ස්, ඊට පස්සේ ඉන්ටර්න්ෂිප්ස්, රිසර්ච් ඇසිස්ටන්ට් ඒ වගේ පුළුවන් දෙයක් කරගන්න. හරි? හැමෝටම සල්ලි වල හැමදේම කරන්න බෑනේ. ඒ හින්දා තමයි යන්න පුළුවන් විදිහේ දෙයක් කරගන්න. එතනදී අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට ඒක ප්‍රයෝජනවත් වෙයි CV එකට. පස්වෙනි පොයින්ට් එක තමයි poor communication skills. මේක නම් හැමදාම මම අපේ කැම්පස් එක ඇතුලේ දකිනවා. කමියුනිකේෂන් ස්කිල්ස් කිව්වහම ඔයාලගේ ඉංග්‍රීසි ෆ්ලුවන්සි එක තියෙනවා. ඒ වගේම ඔයගොල්ලොන්ට මොකක් හරි දෙයක් ප්‍රසන්ට් කරන්න
පන්ති ඇතුළේදී අපිට සාමාන්‍ය ලෙක්චර් එකක් ඇතුළේ ලෙක්චර් කතා කරලා කියන්න පුළුවන්. ඔයගොල්ලෝ ගෲප් එකක් විදිහට බෙදලා ඒ ගෲප් එකේ ඇවිල්ලා ප්‍රසන්ට් කරන්න. හැබැයි එතනදී 5 දෙනෙක් විතර ගෲප් එකේ ඉන්නවා. එක මිනිහෙක් ඇවිල්ලා බෝඩ් එකේ මොකක් හරි දෙයක් අඳිනවා. තව එක මිනිහෙක් තනියෙන් අර ඔක්කොම නියෝජනය කරලා අරක ප්‍රසන්ට් කරනවා. මේ කියන්නේ ගොඩාක් දුරට වෙන්නේ. එතකොට අර කීප දෙනෙක් ඉන්නවා ඒගොල්ලන්ට අඩුම ගානේ තමන්ගේ මේ අඳුරන බැච්මේට්ස් වල ඉන්නේ පන්තියේ. ඒගොල්ලෝගේ මූණ දිහාවත් බලන්න බෑ. සෙට් එකක් උඩ බලන් ඉන්නවා. අනිත් අය බිම් බලන් ඉන්නවා. අනිත් අය වෙන කොහෙවත් AC එක දිහා බලාගෙන ඒකෙන් එන ඒව ගණන් කරනවා. අනම්මන එහෙම සමහර ලයිට් දිහා බලාගෙන ලයිට් එකේ ඒව ගණන් කරනවා. ඕනෝව තමයි පර්සනැලිටි එක නැති. ඒ වගේම ඔයගොල්ලන්ට කමියුනිකේෂන් ස්කිල් එක නැති වුණාම වෙන දේවල්. ඉතින් මේකට හේතුවක් වෙන්න පුළුවන් ඔයගොල්ලන්ට ඉංග්‍රීසි වලින් ප්‍රසන්ට් කරගන්න බැරි එක. ඒ වගේම සමහර විට හේතුවක් වෙන්න පුළුවන් ඔයගොල්ලන්ට යම් පිරිසක් ඉස්සරහා එහෙම නැත්නම් කමියුනිටි එකක් ඉස්සරහා කතා කරගන්න තියෙන අපි කියමු ෂයි එක ලැජ්ජාව බය සාමාන්‍යයි. ඉතින් මේ දේවල් පුරුදු වෙන්න ඕනේ. මේක කරන්න තමයි මේ යුනිවර්සිටි එකේ chances දෙන්නේ. ඉතින් ඒ හින්දා කමියුනිකේෂන් ස්කිල් ටික හදාගන්න. මොකද ඔයගොල්ලෝ අලුත්ම එන්වයරන්මන්ට් එකකට යන්නේ ජොබ් එකකට යද්දි එතන ගිහිල්ලා ඔයගොල්ලෝට ප්‍රොජෙක්ට් එකක් බාර දුන්නාම ලැජ්ජාවෙන් ඇබරි දේවල් කරන්න බෑ. නිකම්ම රිජෙක්ට් වෙනවා. ඒ වගේම ඔයගොල්ලෝ ඉන්ටර්විව් එකකට ෆේස් කරන්න ගියාම පර්සනැලිටි එකෙන් ඔයගොල්ලෝ ෆේස් කරන්න ඕනේ. කෙනෙක්ගේ ඉන්ටර්විව් එකට ගියට පස්සේ අපි කියමු එතන ඉන්නවා හෙඩ් ඔෆ් ද ඩිපාර්ට්මන්ට් කවුරු ඉන්නවනේ ඉන්ටර්විව් බෝඩ් එකේ. ඉතින් මේ මිනිස්සුන්ගේ ෂර්ට් එක දිහා බලාගෙන බඩ දිහා බලාගෙන ඔළුවේ කොණ්ඩ ගස් ගණන් කර කතා කරන්න බෑ. ඒ හින්දා ඒගොල්ලෝ ඇස් දෙක දිහා බලන කතා කරගන්න පර්සනැලිටි එක හදාගන්න කමියුනිකේෂන් ස්කිල් ටික හදාගන්න මේ ටික හදාගත්තේ නැත්නම් අනිත් මොන දේවල් තිබ්බත් වැඩක් නැහැ. හයවෙනි පොයින්ට් එක තමයි lack of networking. networking කියලා කියන්නේ මොකක්ද? networking කියලා කියන්නේ ඕගොල්ලෝ හදාගෙන තියෙන සම්බන්ධතාවයන්. එතකොට මෙතනදී යාළුවෝ පමණක් නෙමෙයි. හරි? යාළුවෝ වටිනවා මං කියන්නේ යාළුවෝ වටින්නේ නැහැ කියලා. ඕගොල්ලන්ට කලින් බැචස් වල අවුට් වෙච්ච කට්ටිය ඉන්නවා නම් ඒක වටිනවා. මොකද ඒගොල්ලෝගෙන් ID එකක් ගත්ත හැකි කොහොමද ජොබ් මාකට් එක. මොකද ඒගොල්ලෝ අපිට කලින් ජොබ්ස් වලට ගියපු කට්ටිය. ඒක ජොබ් මාකට් එක ගැන ID එකක් ගත්ත හැකි. දෙවෙනි දේ තමයි ලෙක්චර්ස් ලා එක්ක සම්බන්ධතාවය තියාගන්න එක. සමහර ස්ටුඩන්ට්ස් ලා ඉන්නවා අඩුම ලෙක්චර් එකේ මූණවත් බලලා නැහැ. ලෙක්චර් එකේදී මනුස්සයගේ මූණ බලන්නෙත් නැහැ. එහෙම නැත්නම් තමන්ට ප්‍රශ්න තිබ්බත් ගිහලා අහන්නෙත් නැහැ. ලැජ්ජයි බයයි. ඒ ප්‍රශ්න දේවල් තියෙනවා. ඒ වගේම ලෙක්චර් එක කමියුනිකේෂන් එකක් නැහැ. කතා කරලා නැහැ කවදාවත්. ඉතින් ඇත්තටම මේ ලෙක්චර්ස් ලා කියන්නේ ගොඩාක් එක්ස්පීරියන්ස් තියෙන මිනිස්සුනේ. ඒතර ඒගොල්ලොන්ට අපි අපේ ඩ්‍රීම්ස් ගැන කිව්වොත්, ඇම්බිෂන්ස් ගැන කිව්වොත් ඒගොල්ලෝ හෙල්ප් කරනවා. හරි? මෙන්න මේ දේවල් කරන්න, මේ ෆීල්ඩ් එක ඉස්සරහට යන්න, අන්න ඔපචුනිටි එකක් තියෙනවා. ඒකට ඇප්ලයි කරන්න. මේ දේවල් දැනගත්ත හැකි. ඒකෝර තමයි නෙට්වර්කින් වල වටිනාකම තියෙන්නේ. තව පැත්තක් කිව්වොත් එහෙම රිසර්චර්ස් ලා ඉන්නවානේ. ගවර්න්මන්ට් යුනිවර්සිටිස් වල ප්‍රොෆෙසර්ස් ලා, ලෙක්චරර්ස් ලා ඒගොල්ලෝ රිසර්ච් කරනවා. ඉතින් ඒගොල්ලොන්ට ඔයගොල්ලන්ට පුළුවන් ඊමේල් හරහා, ඒ කියන්නේ ඔයගොල්ලෝ කැමති රිසර්ච් එකක් කරනවා නම් ඇසිස්ටන්ට් කෙනෙක් විදිහට මම කියන්නේ මේ සැලරි එකක් ගන්න කියලා. හරි? ඇසිස්ටන්ට් කෙනෙක් විදිහට ඊමේල් එකක් දාලා සම්බන්ධ වෙන්න. එතකොට එතනින් ඔයාලට සමහර විට අලුත් පාරක් ඕපන් වෙන්න පුළුවන්. අලුත් පැත්තක් ඕපන් වෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට try කරලා බලන්න. ඉතින් ඊළඟ දේ networking තව ඉදිරියට accelerate කරගන්න පුළුවන් හොඳම දෙයක් තමයි professional LinkedIn account එකක් maintain කරන එක. දැන් LinkedIn එකක් හැදුවට පස්සේ ඇත්තටම මටත් post එකක් දාන්න එහෙම ගොඩක් වෙලාවට chance එකක් එන්නේ නැහැ. එච්චරට ඒ කියන්නේ busy නෙමෙයි. හැබැයි LinkedIn පැත්තේ යවෙන්නේ නැහැ. ඉතින් ඒක මාත් කරන වැරද්දක්. හැබැයි ප්‍රොෆෙෂනල් LinkedIn ප්‍රොෆයිල් එකක් තියෙන්න ඕනේ. මොකද මමත් ඉන්ටර්න් එක හොයාගත්තේ මගේ LinkedIn එකේ. ඒතර ඒක මාර විදිහට වැදගත් වෙනවා. LinkedIn account එකක් හදාගන්න. ඒතකොට LinkedIn එකේ මම දැකලා තියෙනවා ওই short courses අනම්මනම් ඇති තරම් යනවා. free courses තියෙනවා. නැත්තම් පොඩි 10000 වලට වඩා අඩුවෙන් කරගන්න පුළුවන් workshops තියෙනවා. ඒවා හින valuable. මොකද ඒවා government university offer කරන courses තියෙනවා. workshop, one day workshop, නැත්තම් days 4ක workshop අනම්මනම්. එතකොට ඒ වගේම intern opportunities මේ හැමදේම LinkedIn එකේ යනවා. LinkedIn එකට ගිහිල්ලා හරියට LinkedIn ඉගෙනගෙන ඒක professionally maintain කරගෙන යන්න LinkedIn profile එක. ඒ හින්දා ඔයගොල්ලෝගේ networking වලට lectures ලා එක්ක කතා කරන එක, ඒ වගේ email වලින් ඔයගොල්ලෝ researchers සම්බන්ධ කරගන්න එක, ඒ වගේම LinkedIn profile එක professionally maintain කරන එක මාර විදිහට වැදගත් වෙනවා. හත්වෙනි point එක තමයි unrealistic expectations. දැන් මේ හැම දෙයක්ම කරනවා. ඔයගොල්ලෝගේ GPA එක හොඳට පවත්වාගෙන යනවා. එතකොට interns කරනවා. ඊට පස්සේ communication skills හදා ගන්නවා. networking හරියට හොයා ගන්නවා. මේ විදිහට හැමදේම කරගෙන ඉන්ටර්විව් එකකට හරියට ෆේස් කරලා personality එක හොඳයි. දැන් ඊට පස්සේ ඔන්න ජොබ් එකකට යනවා. ඊට පස්සේ මෙතනදී තමයි ඔයගොල්ලෝ unrealistic expectations ගන්නෙ. ඒ කියන්නේ මේකයි. දැන් ජොබ් එකකට අපි මුලින්ම ගියාට පස්සේ ගියපු ගමන් මට ඩිග්‍රී එකක් දැන් තියෙනවා. මට over 1 lakh salary එකක් ඕනේ. මම කියන්නේ over 1 lakh කියලා මේ example එකක් ඈ. ඒ මිනිස්සු ගියපු ගමන් ඕගොල්ලන්ට experience එකක් නැහැ. අඩුම ජොබ් එකකට training එකක්වත් නැහැ. ඉතින් ඕගොල්ලෝ ගිහිල්ලා ඒ වගේ සැලරි එකක් ඉල්ලනවා. එහෙම නැත්තම් කියනවා
ඔයගොල්ලොන්ට 6 month ඔයගොල්ලොන්ව ට්‍රේනි කෙනෙක් විදිහට ගන්න. මෙන්න මේ වගේ පොඩි සැලරි එකකට ගන්න. ඉතින් ඔයාලා ට්‍රේන් වෙන්න ඕන 6 month. ඊට පස්සේ ඔයගොල්ලෝගේ වැඩ හොඳයි නම් ඔයගොල්ලෝ පර්මනන්ට් කරනවා. ඔහොමනේ කියන්නේ. එතකොට එතනදී ට්‍රේනි කෙනෙක් විදිහට ඉන්න කැමති නැහැ. සැලරි එක අඩු හින්දා කොහොමත් එන්න කැමතිත් නැහැ. ඉතින් මේ වගේ අන්රියලිස්ටික් එක්ස්පෙක්ටේෂන් ඕගොල්ලොන්ට තියෙනවා. ට්‍රේනි කෙනෙක් විදිහට වැඩ කරන්නේ නැතුව ලොකු සැලරි එකකට එකපාර ඩිග්‍රී එක අරගෙන යන්න හදනවා. ඒ වගේම තවත් තැනක් තමයි ඕගොල්ලෝගේ ඩිග්‍රී එකට චුට්ටක් අර අන්රිලේටඩ් කියන්න බෑ. but completely related නැති ජොබ් එකක් ඕගොල්ලොන්ට ටික කාලයක් කරන්න වෙනවා. ඒකෙම එක්ස්පීරියන්ස් හදාගන්න මේ දේ කරන්න වෙනවා. හැබැයි ඕගොල්ලෝ ඒක රිජෙක්ට් කරනවා. මොකද මේක මං ඉගෙන ගත්ත දෙයක් නෙමෙයි. මම එක්ස්පෙක්ට් කරපු දේ නෙමෙයි. ඉතින් මේ දේ නම් මට කරන්න බෑ. ඉතින් මේක ඔපචුනිටි එකක් ඕගොල්ලෝ මිස් කරගන්න තැනක්. ඉතින් මේ විදිහට unrealistic expectation ඕගොල්ලෝ තියාගෙන ඕගොල්ලෝගේ chances මිස් කරගන්නවා වෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා ඒකත් ඔගොල්ලෝ මගේ අරගන්න. ඉතින් මේ වීඩියෝ එකේ මම කතා කරපු පොයින්ට් 7 ඔගොල්ලොන්ට අර ජොබ්ස් නැති ග්‍රැජුවේට් කෙනෙක්ගේ ඉඳලා ජොබ් එකක් කරන ග්‍රැජුවේට් කෙනෙක් වෙනකන් එන්න උදව්වක් වෙයි කියලා මම හිතනවා. ඉතින් මේ වීඩියෝ එක මම කරේ ඒ හින්දා. ඒ වගේම මම ඔයගොල්ලෝ මතක් කරන්න දෙයක් තියෙනවා. ඔයගොල්ලෝ බයෝමෙඩිකල් සයන්ස් කරනවා නම් පළවෙනි ඩිස්ක්‍රිප්ෂන් එකේ WhatsApp channel එකට යන link එකක් තියෙනවා. ඉතින් ඒ හින්දා ඒකට join වෙන්න. එතනදී ඔයගොල්ලන්ට බයෝමෙඩිකල් සයන්ස් කරන කමියුනිටි එකක් එක්ක එකතු වෙන්න පුළුවන්. ඒ වගේම මේ වගේ තව valuable videos මගේ channel එකේ තියෙනවා. subscribe කරන්න, එකතු වෙන්න. ඔයාලගේ තව යාළුවෝ ඉන්නවා නම් මේ videos share කරන්න. අපි මේ වගේ තව valuable video එකකින් ආයෙ හම්බ වෙමු.